ආයුබෝවන් සුබ දවසක්. ඔයාලා හැමෝම ආයෙමත් ආදරයෙන් පිළිගන්නවා මැප්පෝරා YouTube channel එක වෙත. අද වීඩියෝ එකෙන් අපි බලන්නේ ArcGIS Pro interface එක ගැන. මුලින්ම ArcGIS Pro application එක open කරගන්න. ඇප්ලිකේෂන් එක ඕපන් වුණාම අපිට ඉස්සෙල්ලම පේන්නේ ArcGIS Pro ෆස්ට් ඉන්ටර්ෆේස් එක. මේ ස්ක්‍රීන් එකේ හෝම් පේජ් එක ඇතුලේ ප්‍රධාන සෙක්ෂන්ස් තුනක් තියෙනවා. Home, Learning Resources and Settings. Learning Resources section එක ඇතුලේ අපිට පොඩි tutorials, short courses සහ ArcGIS Pro software එක use කරන හැටි step by step ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා බිගිනර්ස්ලට මේ සෙක්ෂන් එක බොහොම වැදගත්. ඊළඟට settings section එක අපිට මෙතනින් application එකට අදාළ options, software updates සහ general preferences වගේ settings check කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ArcGIS Pro software update එකක් තියෙනවද කියලා මෙතනින් බලන්න පුළුවන්. දැන් අපි home section එකට එමු. මෙතන අපිට project types කිහිපයක්ම දක්නට පුළුවන්. map, catalog, global scene, local scene. අපිට අවශ්‍ය නම් template එකක් භාවිතා කරන්නේ නැතුව new project එකක් directly start කරන්නත් පුළුවන්. ඒකට අමතරව කලින් කරපු project එකක් තියෙනවා නම් open another project option එක භාවිතා කරලා ඒ project එක නැවත open කරන්නත් පුළුවන්. දැන් බලමු new project එකක් open කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම map option එක select කරන්න. ඊළඟට project එකට suitable name එකක් දෙන්න. ඊටත් පස්සේ project එක save වෙන්න relevant location එකක් select කරන්න. අපේ project එකට new folder එකක් automatically create වෙන්න අවශ්‍ය නම් create a new folder for this project කියන box එක tick කරන්න. අවසානයේ OK button එක click කරන්න. එතකොට ArcGIS Pro තුල new project එක successfully open වෙනවා. අපිට map එකේ work එක start කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ArcGIS Pro project interface එක පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මේ interface එක ඇතුලේ අපිට map view එකක් දක්නට ලැබෙනවා. මේ map view එක හරහා අපි create කරපු map එක easily view කරලා practical work එක පටන් ගන්න පුළුවන්. map interface එකේ menu bar එක ඇතුලේ ArcMap software එකේ තිබුණා වගේම ප්‍රධාන tabs කිහිපයක් අඩංගු වෙලා තියෙනවා. ඒවා තමයි project, map, insert, analysis, view, edit, imagery, share and help. සාමාන්‍යයෙන් දෛනික GIS වැඩවලදී අපි නිතරම භාවිතා කරන්නේ map tab එකයි edit tab එකයි. සහ zoom out කරගන්න පුළුවන් map navigation වලින්. ArcGIS Pro application එක high performance තියෙන එකක් නිසා ArcMap එකට සාපේක්ෂව slow feel එකක් නැතුව smooth map navigation කරන්න පුළුවන්. ArcMap එකේ වගේම catalog pane එක අපිට දකුණු පැත්තෙන් දැක ගන්න පුළුවන්. මේ catalog pane එක භාවිතා කරලා data folders link කරන්න, new folders connect කරන්න, project connect manage කරන්න ඉතා පහසුවෙන් පුළුවන්. වම් පැත්තෙන් table of content තියෙනවා. මෙතන අපි map එකට add කරපු layers සියල්ලම ලයිස්තුගත වෙලා තියෙනවා. content pane එක තුලින් layers on off කරන්න, symbology වෙනස් කරන්න, layer order manage කරන්න වගේ basic but important task කරගන්න පුළුවන්. තවත් වැදගත් point එකක් තමයි අපිට new tool එකක් use කරන්න අවශ්‍යයි නම් analysis tab ගිහිල්ලා tools option එක click කරලා
ටූල් එකේ නේම් එක සර්ච් කරලා අදාළ ටූල් එක ක්වික්ලි සහ ඊසිලි යූස් කරන්න ගන්න පුළුවන්. ඒ වගේම කිසිම වෙලාවක කැටලොග් පෑන් එක ඉන්ටර්ෆේස් එකේ පේන්නේ නැත්තම් view ටැබ් එකට ගිහිල්ලා කැටලොග් පෑන් ඔප්ෂන් එක සිලෙක්ට් කරලා එය නැවත enable කරගන්නත් පුළුවන්. මේ විදියට අපි ArcGIS Pro project interface එකේ ප්‍රධාන features සහ working areas පිළිබඳව clear overview එකක් complete කරා. ඊළඟ වීඩියෝ එකෙන් අපි advanced tools, editing techniques සහ real world practical workflows පිළිබඳ වැඩිදුරටත් කතා කරමු. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් like, share and subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. පෝරා සමග ඉගෙනීම සරලව.